හලෝ ගයිස් ඉතින් ඔයගොල්ලෝ අදත් එකතුලා ඉන්නේ ST Game පොඩ්ඩ මගේ YouTube channel එකෙන් දාන්න තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔන්න අද ගාලා තියෙන ඉතින් Driving Simulator ශ්‍රී ලංකා බස් ගේම් එකේ අලුත් අප්ඩේට් එකක් ආවා මොරාගල අප්ඩේට් එක. ඒක රේස් මෝඩ් තියෙන අප්ඩේට් ආවා. ඒ අප්ඩේට් ගැන වීඩියෝ ඉස්සරහට ගේන්න. ඉතින් අද ගාලා තියෙන ඉතින් Driving Simulator ශ්‍රී ලංකා බස් ගේම් එකේ අපි බස් එක ඩ්‍රයිවිං කරද්දී අපිට බස් එක අපි එතන මේ රේස් කරලා යද්දී වෙන ඇප් එකක් නැතුව බස් එකේ ගේම් එකෙන්ම අපිට දීලා තියෙනවා සින්දු අහන්න තැන. ඒකට ෆයිල් එකම හදලා සින්දුවක් දාගන්න ඕනේ. මොකද අපි වෙනම ඒක හදාගත්තොත් අපිට මේ සින්දුව දාගන්න දෙන්නේ නැහැ. ඉතින් මේ වීඩියෝ තමයි ඉතින් අද කරලා දෙන්නේ. වීඩියෝ එකට යන්න කලින් කියනවා අපි තමයි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ඊට හැබැයි තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා ඕල් දාලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එකක් එන්නේ. එහෙනම් අපි යමුද වීඩියෝ එකට. හරි ගයිස් ඉතින් ඔයාලට මේක ෆයිල් එක හදාගන්න ඔයාලට ඕන වෙනවා ZAR Archive app එක. ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරගන්න විදිහ ටක් ගාලා බලමු. මුලින්ම යනවා මගේ Play Store එකට. ඊට ගිහින් මෙතන search මේකට දීලා මම මෙතනින් මෙන්න මේ search මේක ඕපන් කරනවා. ඊට පස්සේ මම මෙතනින් ගහනවා ZAR කියලා. ZAR කියලා ගහුවම මුලින්ම එනවා ZAR කියලා app එක. අන්නේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේක MB චූටි ගානක් වෙන්නේ MB 4යි මං හිතන්නේ මට මතක හැටියට. ඉතින් ඒක ඩවුන්ලෝඩ් කරලා ඕපන් කරගන්න. ඉතින් මම මේක ඩවුන්ලෝඩ් කරලා තියෙන හින්දා මට මෙතනින් ඕපන් පෙන්නන්නේ. ඉතින් මම මෙතනින් මෙන්න විදිහට ඒක ඕපන් කරගන්නවා. හරි ඉතින් guys මගේ වීඩියෝ එකක් දාලා තියෙනවා ස්කින් ඇඩ් කරන වීඩියෝ එක. ඉතින් ඒකේ ඔයගොල්ලෝ දන්නවා ඇති ෆයිල් හදන විදිහ. ඒකේ මේ ZAR Archive app එකේ ෆයිල් හදන විදිහ මම කියලා දෙනවා. ඉතින් ඒ විදිහට මේකෙත් හදාගමු. මෙතන පල්ලෙහෙන් දෙන ප්ලස් මාර්ක් එක ඒක ඔබලා එතකොට එන අයිකන් තුනේ උඩම තියෙන ෆයිල් අයිකන් එක ඔබලා මම මෙතනින් ෆෝල්ඩර් එකක් හදා ගන්නවා. මෙතන ෆෝල්ඩර් එකට ඔයාලට කැමති නමක් දාගන්න පුළුවන්. මම මෙතනට දාගන්නවා ST කියලා. ST කියලා දාගන්නවා. ST කියලා දානවා. දාලා මෙන්න මේ රිමෝජි එකක් දාලා මම මෙතනින් ඕකේ කරගන්නවා. එතකොට මෙතනින් ඔයාගේ ෆෝල්ඩර් එක හැදෙනවා පල්ලෙහා මේ හදපු 2026 4 වෙනි මාසේ 24 හදපු දිනෙත් එක්ක මේක පෙන්නනවා. ඉතින් ඒකට ගියාම මොකුත් මේක ඇතුලේ නැහැ. හරි. ඊට පස්සේ දැන් ඔයාලට තියෙනවා හදාගත්ත සින්දුව. එහෙම නැත්නම් ඔයා MP3 ඩවුන්ලෝඩ් කරපු හෝ WhatsApp එකෙන් ගත්ත හෝ ඔයා මොකක් හරි කරලා ගත්ත ඔඩියෝ ෆයිල් එකක්. එහෙම නැත්නම් සින්දුවක් අපි මේකට දාගන්න ඕනේ. අපි එහෙනම් ඒක බලමු කොහොමද දාගන්නේ කියලා. හරි ඉතින් ඒක දාගන්න ඕනේ මුලින්ම කරන්න තියෙන දැන් මම මේකට ඩවුන්ලෝඩ් කරලා තියෙන MP3. ඒ හින්දා මම මෙතනින් මෙන්න මේ ඩවුන්ලෝඩ්ස් කියන එක දෙනවා. එතකොට ඔයා ඩවුන්ලෝඩ් කරලා තියෙන හැමදේම මෙතනින් එනවා. අපි මෙතනින් දාගමු මෙන්න මේ ආදරේ විසක්න රැප් එක. ඒක දාගන්න මම කරන්නේ මෙන්න මේ ආදරේ විසක්න කියලා රැප් එක. ඒක උඩ ඔබාගෙන හිටියාම මෙතනින් ඔයාට මේව ටිකක් එනවා. මෙතනින් ඔයා මෙන්න මේක කොපි කරගන්න. ඊට පස්සේ ඔයා මෙතනින් අයින් වෙන්න නැතුව ඔයාගේ ෆෝන් එකේ තියෙන එකින් එක බෑක් වෙන බටන් එක තියෙනවානේ. අන්න ඒකෙන් එකින් එක බෑක් වෙන්න. ඊට පස්සේ ඉවරලා ඔයාගේ ෆෝල්ඩර් එක හොයාගන්න. මේ තියෙන මම හදාගත්තේ ෆෝල්ඩර් එක ST එක. ඒකට ගිහින් මේක දාගන්න තමයි අපිට තියෙන්නේ. හරි ඉතින් guys ඔයාලට ඔයගොල්ලන්ට කියන්න ඕනේ මම මේක මේ අතරින් බෑක් වෙද්දි දෙපාරක් මම අතින් බෑක් බටන් එක ලැබුණා. එතකොට මේකේ අර මේව කොපි කරගත්ත එක අයින් වෙනවා. හරි ඉතින් ඊට පස්සේ ඔයාලා ෆෝල්ඩර් එකට ගියාට පස්සේ පල්ලෙහාම පෙන්නනවා ෆයිල් එකක් වගේ අයිකන් එකක්. අන්න ඒක එබුවට පස්සේ ඔයාගේ ආදර විසන්න රැප් එක මෙතනට අප්ලෝඩ් වෙනවා. ඉතින් අපි එහෙනම් මේ ගේම් එකට ගිහින් බලමු කොහොමද මේක ගේම් එකට ඇඩ් කරගන්නේ. ගේම් එකේදී අහන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු Driving Simulator ශ්‍රී ලංකා බස් ගේම් එකට. හරි guys ඉතින් මම Driving Simulator ශ්‍රී ලංකා බස් ගේම් එක ඇතුළට ආවා. ඉතින් මම මෙතනින් මෙන්න මේ විදිහට ප්ලේ කරනවා. සාමාන්‍ය විදිහට ඉතින් ඔයා ප්ලේ කර මේවා කරගන්න විදිහ මේවා කරගන්න. ඊට පස්සේ මම මේක සිලෙක්ට් කරලා මෙන්න මේක මැප් එක දාගන්න මොකක් හරි වට කැමති මැප් එකක් දාගන්න මේක සින්දුව දාගන්න. හරි ඉතින් කට්ටිය බස් එකට නැගෙන ඉන්න ඕනේ. එතකම අපිට මුකුත් කරන්න බෑ මේ Driving Simulator ශ්‍රී ලංකා බස් ගේම් එකේ. හරි guys ඉතින් බස් එක ඔයා ස්ටාර්ට් කරගන්න නම් ඕනේ නැහැ. ස්ටාර්ට් කරගන්න නැතුව මම මේක කියලා දෙන්න. හරි. ඔයාලා මුලින්ම ගන්න මම බස් එක ස්ටාර්ට්ම කරගන්නම්කෝ. නැත්තම් අර යතුරු තියෙන අයිකන් එක පේනවා ඩිස්ප්ලේ එක මැදි. හරි ඊට පස්සේ මම කරන්නේ මෙතන ඔයගොල්ලන්ට උඩින් පේනවා ඇති ඔයා තෝරගත්ත
මේක තියෙනවා. ඉතින් මම ඔයාලට ඒක පෙන්නන්න. මේ මෙතන තියෙනවා ඔයගොල්ලන්ට පේනවද? DC player no song selected කියලා මේකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් අන්න ඒකෙන් තමයි අපිට සින්දු අහන්න තියෙන්නේ. එතකොට මේක වෙන ස්ටොප් කරන ඒවා, සද්ද වැඩි කරන ඒවා ඒ ටික තමයි එතනින් තියෙන්නේ. ඒට එහා පැත්තෙන් ඔයාලට පේනවා ඇති. මෙතන තියෙනවා මෙන්න මේ විදිහට ප්ලස් මාක් එකක්. අන්නේ ප්ලස් මාක් එක ඔයා එකපාරක් ක්ලික් කරන්න ඕනේ. එතකොට ඔයාගේ ෆයිල් ටික මෙතනට එනවා. හරි ඉතින් අපි මේ හදාගත්ත ෆෝල්ඩරේ මෙතනට ඇවිල්ලා තියෙනවද කියලා බලමු. හරි ඉතින් මම හදාගත්ත මේක මෙතනින් තියෙනවා. මම අර දාපු heart emojiෙන් තමයි මම ඒක හොයාගත්තේ. මම මේකේ එක පෙන්නන්නේ නැහැ. මේ තියෙන මගේ ෆෝල්ඩරේ ඒක උඩ මම එකපාරට ඩබල් ටච් කරනවා. එතකොට අපි දාගත්ත රැප් එක මෙතනට ඇඩ් වෙලා තියෙනවා. ආදරේ විසක් නෝ රැප් විඩියෝ මියුසික් ටික තියෙනවා. මෙතනින් MP3 ඩවුන්ලෝඩ් කියලා තියෙනවා. එතකොට දැන් මම මේක දාගන්න එක්කෝ සින්දුව ඩබල් ටච් කරන්න ඕනේ. එහෙම නැත්නම් සින්දුව එකපාරක් ඔබලා මෙන්න මෙතනින් ලෝඩ් කියන එක දෙන්න ඕනේ. හරි ඉතින් එහෙම දුන්නාම ටක් ගාලා අප්ලෝඩ් වෙනවා. මෙතනින් ඕගොල්ලන්ට පෙන්නනවා දැන් අර no song selected කියන එක වෙනස් වෙලා ආදරේ විසක් නම් කියලා රැප් කියලා ඒක අපිට පෙන්නනවා. හරි ඉතින් අපි මේක පොඩ්ඩක් ප්ලේ කරලා බලමු. හරි ඉතින් guys ඔයගොල්ලන්ට පේනවනේ මේ කියලා වෙන්නේ ඒක රැප් මොඩි සිංගල දන්නේ නැත්නම් අසුරන්න යන්නේ පහෝඩි ඉතින් ඔයාලා මේක බස් එකේ යන ගමන් ඔයාලට අහන්න පුළුවන් නේ කියවන්නේ යුගල පතේ එළිය දාගෙන ආම්බෝඩි අම්මා අප්පා වුණත් මට වැරද්ද නම් වැරද්දමයි යවෝ රිටන් දෙන එක ඉස්සරින් නම් පුරුද්දමයි හිතේ තිබ්බ දුක නිසා බැයුනේ තුමටමයි තප ජීවිත ගෙව්වත් බොලා ඉපදුනේ පවටමයි also my brother from another mother එන්න කද brother මෙන්න පද සඳ ගාවින් යම නටවල ගන්න කිල්ලේ හායි කියපන් ආවාට කාටවත් වැරදුන්නේ අදට අපිත් එක්ක ආවාට දෙන්න නග ඇත්ත තම්බි නාම්බික වෙන මට සතම් පොඩ වන කෙල්ලේ ඇත්තයි මට ඕන අනුබ සිත්තම් පැවෙරවට ගන්න මේ මව මෝඩා පැණි දම්බික කිව්වා වගේ කෙල්ලේ උඹ අඟුඩ පොඩා හින්දු පව කියන්නේ මන් තියාගෙන ලෙඩ පිටින් ගංජ ගාන උන්ට හිනා යන්නේ ගැව්වා ඇට පිටි රෙද්දේ ඔබ දුප මට විශ්වාස නැවට පිටින් සතෙක්ටවත් බෑනේ හොරා යන්න මේ මට පිටින් ඌ වගේ හිත කැලඹුණ නුඹ මගේ තන ළඟ වැළපුණ රන් කුඹලට කුල පොඩිලුනේ දුප්පත් මට උඹ රොඩිලුනේ දැන් ජොබ නිසා පඩි කැඩිලුනේ මම වයසට වඩා පොඩිලුනේ මම වැරදි දැලක පැටලුනේ මගේ කරුමෙට මට කෙලුනේ හරි ඉතින් ඔයගොල්ලෝ දැක්කනේ මේක හදාගන්න හරිම ලේසි. ඉතින් මේක තමයි ඉතින් අද ගෙනාව වීඩියෝ එකේ. ඉතින් ඔයගොල්ලෝ දාලා බලන්න මේකේ හරිම ලේසි විදිහට දාගන්න පුළුවන්. මම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දුන්නා. හරි ඉතින් ඕක තමයි අද ගෙනාව වීඩියෝ එකේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ඔයාලා ලයික් එකක් දාන්න වීඩියෝ එකට. වීඩියෝ එක දාලා ඔයාගේ අදහස් පල්ලෙන් කමෙන්ට් කරලා අපි channel එක subscribe කරගන්න. මගේ අනිත් channel එකක් තියෙනවා King Elon Gaming සුද්දා. ඒ channel එක subscribe කරගන්න. එහෙනම් ඔය මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔය හැමෝටම ජය වේවා.